Hello guys, ආදරෙන් පිළිගන්නවා Gaming Escape YouTube channel එකට ඔයාලව හොගොඩ සවස් මම ඔයාලට මේ YouTube වීඩියෝ එක ගෙන්න යන්නේ. අය කියලා හේතුව අහන්න මම පස්සේ කියන්නම් ඔයාලට. අද මම බලන්නේ බස් ඉන්ඩෝනේසියාගේ සීක්‍රට් ලොකේෂන් එකක්. මම දැන් දාන් ඉන්නේ ගේම් එකේ තියෙන mod වලින් අලුත් ඒ කියන්නේ version වලින් අලුත්ම එක 4.5.1 එක. ඔයාලත් මේක දාගන්න වෙනස් ඒවා පොඩ්ඩක් තියෙනවා. දැන් මම දාන් ඉන්නේ බස් මොඩ් එකකුත් දාන් ඉන්නවා. ගේම් එක මොඩ් එකක් ගයිස් මගේ ඔයාලට පේන තන බිලියන ගණන් සල්ලි තියෙනවා. ඔයාලට කලින් කෝගේ මොඩ් එක තමයි දාන් ඉන්නේ. මේ බස් එක නම් ARB එකේ දාගත්ත මොඩ් බස් එකක්. බලමු මොකද්ද මේ බලන වීඩියෝ එක කියලා. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට සෙට් වෙන්න. මගේ පරණ වීඩියෝස් බලන්න. තව වීඩියෝස් ගොඩක් ඔයාලට ගෙන මේ ඉරිද වීඩියෝ එක මම ඔයාලට අනිවාර්යෙන්ම ගෙන පොරොන් දෙන්න පුළුවන්. අපි යන්න වීඩියෝ එකට. අද වියන ලොකේෂන් එක දැන් ඔයාලා thumbnail එකෙන් දකින්නද කියලා මම හිතනවා. අපි let's go මේ නගර දෙක තෝරගෙන අපි ස්ටාර්ට් ඩවුන්. හරි ගන්නවා මැප් එකට ආවා. මේක දැන් බස් එකේ ඇතුල් පැත්ත මායංකාරී බස් එක ARB ගේමින් කියලා වලට පේන දියාලා තියෙනවා. මේ සීට් එකක් තියෙනවා. ලස්සනට තියෙන බස් එකක්. ඉතින් මේ තමයි බස් එක guys. මොඩ් එක දාන්න ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. කට්ටිය subscribe කරලා වීඩියෝ සෙට් වෙන්න. දැන් subscribe 466 ගහලා තියෙන්නේ. 500 ගහමු. 1000ක් ගමු. මේ මැප් එකේ අපි පළවෙනි මැප් එක ඉවර කරගන්න යන්න ඕන guys. දෙවෙනි මැප් එකේ තමයි අපේ ලොකේෂන් එක තියෙන්නේ. ඒ ලොකේෂන් එකේ තවත් දෙයක් තියෙනවා. ඒ ලොකේෂන් එක නම් ඔයාලට ගේන්නම්. අපි දැන් බලන්නේ guys අවිරහස් පොරවක් නේ ඔයාලට thumbnail එකෙන් දකින්න ඇති. අර පාවින සීන් එකක් තියෙන පොරවක්. ඔයා හිතන thumbnail එකට බොරුඩ එඩිට් එකක් දාන්න ඇති කියලා නෑ. ඇත්තටම අපි බලන්නේ නැතන තියෙනවා පාවින මේ පොරවක්. ඒකට යන්න හොයාගන්න අමාරුයි. එහෙම එකක් එතන තියෙයි කියලා මම හැමදාම කියනවා වගේ. කට්ටිය ඉතින් ස්කිප් නොකර බලුවොත් තමයි පුළුවන්. පළවෙනි මැප් එකෙන් එහෙම යන්න guys. මැප් එක ඉවර ගන්න. ඔයාලා මේ ස්කිම් නොකර බලන්න පළවෙනි මැප් එකේ අවුලක් නැහැ නේද? ඉතින් මේ 99 වීඩියෝ තියෙන්නේ guys. පොඩ්ඩක් වීඩියෝ බලන්න. මේ කට්ටිය ආ කියන්න ඕනේ මේ ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න. ලස්සන ස්ථානක් බලමු. පොඩ්ඩක් නවත්තලා බලමු guys දෙපැත්ත. ලස්සන තැනක්. අර වෙනද වතුරට වඩා පොඩ්ඩක් වෙනස් වගේ මට පේනවා. ඔයාලටත් එහෙම පේනවද දන්නේ නැහැ. ඒකත් කමෙන්ට් එකක් දාන්න ඔයාලට එහෙම පේනවා නම්. කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න බටන් උබාගෙන යන්න. දැන් අපි අභිරහස් පොරවක් කියන්නේ guys මම පොඩ්ඩක් විස්තර කරන්න මේ බස් එක මෙහෙම යන ගමන්. ඒ කියන්නේ ඒක මේ මහා මාර්ගයේ කියන පොඩි ගම්බද සීන් එකක් තියෙන පැත්තකට අපි යනවා දෙවෙනි මැප් එකේදී. එතකොට මේ මැප් එක අපි හරවල යනකොට එක තැනක් තියෙනවා. ඒ තැන වටේම ගස් කපලා විනාශ කරලා තියෙන එතන. ගස් සම්බාන කපලා ඩෝසරයක් එහෙම තියෙනවා. JCB එකක් එහෙම තියෙනවා guys. වටේම ගස් කපලා විනාශ කරලා තියෙන්නේ. ඒක තැනක් හැබැයි ඒක මිනිස්සු කරා කියලා කියන්නේ බෑ. ඒක පොඩ්ඩක් පාළු තැනක්. කවුරුත් එක මිනිහෙක්වත් නෑ දෙන. පට්ටම් පාළු තැනක් ඒක. ඊට පස්සේ JCB එකත් වහලා තියෙන්නේ. ඒ කියන්නේ දොරවල් ඔක්කොම වහලා තියෙන JCB වැඩක් කරන එකේ පේන්නේ නෑ. guys දැක්කද මොඩ් එකේ? මොඩ් එකලු මේ අලුත් අප්ඩේට් එක. මම දුරින් හෝන් එකක් ගහන් ආවම මේ වාහන අයින් වෙනවා. ඔය ඉස්සරහා තියෙන වාහන ඔක්කොම අයින් වෙනවා. අර මම කලින් ගෙව හෝන් එකකින්ද. කොහොමද කතා නතර කරගෙන ආපෝරව. ඊට පස්සේ guys ඒ එතන මේ JCB එකත් වහලා තියෙන්නේ. කවුරුත් නැහැ. පාළු තැනක්. රෑ ගියත් තවත් ආතල් එකක් තියෙයි. මොකද රෑ හින්දා පට්ට කවුරුත් නැතිඳ පොඩි බය වෙන සීන් එකකුත් තියෙනවා. මොකද ඒක නම් ඔයාලට පස්සේ කියන්න. ඒ පොරව ගැන කිව්වොත් එහෙනම් guys ඒ පොරව පාවෙනවා එතන. ඒ පොරව කවුරුත් මිනිහෙක් අල්ලන්නේ නැහැ. පොරව පාවෙලා අහසේ පාවෙලා එක විදිහට දිනන හෙල්ලෙන්නේ නැතුව එකම විදිහට දිනන පොරව පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ තියෙන ඔය පාවි දින්නේ පොරව. ඒක යාට හිතා ගන්න බැරි මොකද්ද වෙලා තියෙන්නේ කියලා පොරවට. කොහොමද guys වටේ විනාශ කරලා තියෙන ගේම් එකේ වෙනත් තියෙන දැක් ඔයාලට බලන්න ඊට පස්සේ ගස් ඔක්කොම කපලා තියෙන්නේ. රෑට වීඩියෝ ක්ලිප් එකක් මට ගේන්නත් හිතෙනවා. මොකද රෑට කවුරුත් ඉන්න දර කපනවත් දන්නේ ඔයාලත් guys. බැරිලා මම මේ වීඩියෝ එකේ රෑ කෑල්ලක් ඔයාලට දාලා දීපු නැත්තම් රෑ වීඩියෝ ක්ලිප් කෑල්ලක් ඔයාලා රෑට ඒ තැනට ගිහිල්ලා මට බලලා කියන්න. ඔයාලගේ අදහස් මට කියන්න මම හැමදේම දන්නේ නැහැ. අලුත් ලොකේෂන් හම්ුනොත් ඒවත් කියන්න. ඔයාලා මෙතන රෑට ගිහිල්ලා බලන්න. රෑට ගිහිල්ලා බලන්න මට කියන්න.
කමෙන්ට් එකක් දාලා කියන්න guys මොකද්ද දැන් වෙලා තියෙන්නේ පා වෙනවද එහෙම සීන් එක මොකද්ද බලලා මට ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න මමත් ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාලා තිබ්බොත් එහෙම ගිහිල්ලා බලන්න මම උත්සාහ කරන්නම් මේකේ එයාට වීඩියෝ ක්ලිප් එකක් දාන්න පොඩ්ඩක් වැඩ හින්දා මට පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ බලමු guys ඔයාලත් දාන්න අලුත් ලොකේෂන් නම් මොනොත් එහෙම මේ ලොකේෂන් ගියේ විදිහ පොඩි කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඔයාලත් වීඩියෝ එකක් දැම්මොත් එහෙම මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒකත් බලන්න බලලා ඔයාලත් කමෙන්ට් එකක් දායන්න මොනද අපි මේ පළවෙනි මැප් එක ඉවරෙන්න ඔන්න ළඟයි ඉස්සරහින් පළවෙනි මැප් එකත් ඉවරයි guys දෙවෙනි මැප් එක පොඩ්ඩක් ලස්සන තැනක් කට්ටිය වුණ අපි දෙවෙනි මැප් එකට ආවා දෙවෙනි මැප් එක මොකද මේ ලස්සනයි කො මොනවද නැහැ ගෙවල් ඔක්කොම තියෙන හිතන්න බෑ දැන් තමයි ලස්සන තැන තියෙන්නේ කොහොමද ලස්සන පොඩ්ඩයි බස් එකේ බ්‍රේක් එක ගන්නකොට පොඩි 아무තු සද්දයක් එනවා ඔයාලට ඇහුණාද දන්නේ නැහැ වීඩියෝ එකේ මට නෑ ඇහුණා මේ බස් මොඩ් එකේ හින්දාද දන්නේ නැහැ බලමු මට තේරෙන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බස් එකට අපි ඒකත් පාරේ සද්ද ඉතින් අයියෙන් ගිහලා බ්‍රේක් කරක් ගමු එන සද්දයක් හරි guys දැන් අපි ළඟයි හරිද දැන් අපි ලොකේෂන් එක ගොඩක් ළඟයි guys අපි දැන් දෙපැත්ත බලාගෙන යන්න ඕනේ ඔන්න ඔය පාර ඔය වැලි පාර හොඳට මතක තියාගන්න ඒ පාර පාස්සලා පොඩ්ඩ දුර අපිට යන්න තියෙන්නේ ඉස්සරහා තියෙනවා වද්ද ගත්තනේ වාහනේ ඒ පොඩ්ඩ දුර යන්න තියෙන්නේ guys මේ අපේ ලොකේෂන් එක ඇවිල්ලා තියෙන්නේ අපි දැන් එතන හොඳට මතක තියාගන්න ඔන්න ඔතනින් අපි ඇතුළට දාගන්නවා ඉතින් මම ඔයාලට එළිය කැමරාවෙන් පෙන්නන්න පොඩ්ඩයි ඔතනින් ඉඳලා අපි වවට දාගන්න ඕනේ guys දැන් අපි යනවා හදන්න අපි පිටහස් පාවෙන හොල්මන් වැඩ කරන පොරව තියෙන තැනට යන්න හදන්නේ. ඒකට හරියට වාහනේ වාරට වදිනවා ඇහෙනවා ඇති වාහනේ. පොඩ හිමීට වැඩි වාහනේ දාගන්න මෙතන බෝඩ් එකක් තියෙන යන්න එපා කියලා තියෙනවා. මම ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන මොකද්ද එතන තියෙන්නේ කියලා ඔයා ඒක බලන්න. මොකද්ද මේ තියෙන්නේ කියලා මම දැන් වීඩියෝ එක කරන ගමන් හින්දා මට ඒක කියවන්න බෑ. මම ඔයාලට මේ ස්ක්‍රීන් එකේ දාලා තියන්න මොකද්ද මේ ඊල් තියෙන්නේ කියලා මම ෆොටෝ එකක් දිහාගමුකෝ. මොනවද ඩීල් තියෙන ඉන්දුනීසියා භාෂාවේ මට නම් තේරෙන්නේ නැහැ මම සේව් පාර ගොඩකට ෆොටෝ එකේ අපි යම් බාන guys වාහනේ ස්ටාර්ට් කරනකොට තමුදු සද්දයක් එනවනේ guys ඒකත් ලස්සනයි කියන්නේ සිරා බස් එක වගේ සීන් බස් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කළාම වීඩියෝ එකට සෙට් වෙන්න ලොකේෂන් එක සමහරක් කට්ටිය නැතිනම් වීඩියෝ එකේ මැද බලන්නේ නැහැ කෙලින්ම අන්තිම ටිකට දිල් දාලා බලන වීඩියෝ එක එහෙම කරන්න එපා වීඩියෝ එක බලන්න guys මම බොහොම කට්ටක් කාලේ ඉතින් මේ එඩිට් කළා වල වීඩියෝස් දැන් මම බන්න දෙන්න එපා guys. හරි. මේක තමයි ලොකේෂන් එක. ඔයාලට පේනවනේ ගස් කපලා තියෙන අර. ඉතින් JCB එකෙත් ෆොටෝ එකක් ගහමු guys. කවුරුත් නැහැ JCB එක වහලා තියෙන්නේ. ලොක් කරලා තියෙන්නේ. පැත්තට යන්න දෙන්නේ නැහැ. ඉතින් දර කපලා තියෙන්නේ. අම්මතරම් මේ හැරි තිබු ගස් ඔක්කොම කපලා තියෙන්නේ. හැබැයි ගස් කැපුවකට කවුරුත් නැහැ මෙතන. ගස් කැපුවා කරලා කවුරුත් නැහැ ඔය මැෂින් තියෙනවා කවෝ මෙහිමත් බලමු අපි ගස් මෙතන 20ක් 30ක් කපලා මේක දැන් පාවෙන පොරව guys මේක තමයි අභිරහස් අපේ අපි බලන්නවා පාවෙන පොරව ඔයාලට පේනවද කවුරුත් නැහැ එක තැන හෙල්ලෙන්නේ නැති දිනන රෑට අවිල වන්න guys මොකද්ද වෙන්නේ කියන රෑ වීඩියෝ ක්ලිප් එකක් මට දාන්න බැරි වුණොත් එහෙම ඔයාලා බලන්න මේ guys රෑට මොකක්ද වෙන්නේ කියලා මේක තමයි guys විවන්න වීඩියෝ එක කොහොමද කියලා කියන්නේ ඉතින් තව වීඩියෝස් වගේක් එන්න තියෙන ඉරිදට අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් ගෙන ඉරිද වීඩියෝත් බලන්න කට්ටිය සතුටින් සැපෙන් ඉන්නේ නම මම ගියා bye guys